ගාලේ මෙච්චර වැඩ කරපුවා මෙච්චර ජීවිතක අද අපි මේ පය ගහලා ඉන්නේ ඇයි? ඒවල බුද්ධයන්සේ දීපු තොරතුරු වලට යුද්ධ වැඩ කළේ. එහෙම නැතුව මේ යුද්ධෙට ඉස්සරහට ගියාට වැඩ වෙන්නේ නැහැ. මගේ දරුවා කවදාකවත් එයා ප්‍රශංසාවට කැමති කෙනෙක් නෙමෙයි. හැංගිලා වැඩ කරපු. කොහේ හරි ගියාම පින්තූරයකටවත් ඉන්නේ. මමත් එයාත් එක්ක හිටියා ෆ්‍රාන්ස්වල. එයා ගිහිල්ලා හිටියනේ අවුරුද්දක් හිටියා. ඔය හැම දරුවෙක්ම මගේ ළඟට ඇවිල්ලා වැඳලා යන්නේ. තුන් දෙනෙක්ගේ හම්දාවේ තුන් දෙනෙක්ගේ දරුවෝ එනවා. බත්තට මුදී මම මේ අන්දකින් ඇල්ලලා. මාත් එමය මගේ මහත්තයාත්. අපි යන විස්තර ඕනනම් උදේ කොට ආවට මම ඉන්න වටේම මිනිස්සුන්ගෙන් අහන්න මමී කොහොමද ළමයි හිටියේ. මට දැයටත් මට ඇහෙනවා. මමී කියාගෙන එනවා. මම රෑ දෙකට තුනට දොර අරිනවා මම පුතේ කියලා. පස්සේ තමයි මම මතක් වෙනවා පුතා ඉන්නේ එහෙනේ කියලා. මිනිස්සු අන හිතේද ඉන්නේ. අනේ අයියෝ ඔබලා නිකන් ඉන්නේ කියලා. කාටද කතා කරන්නේ? මේව සාධාරණයි. දෙයියෝ බුදුන් මුහුණට පොඩ්ඩක් සමාවෙන්න මේ ඔව් මේ සල්ලි අම්මවිල්ලා මගේ ආවේගේ අද රැට ගිහිල්ලා මම මැරුණත් මම 70 ගණන් වල අන්තිම කාලේ මේ ඉන්නේ. මම මෙච්චර වයසක කෙනෙක්. රටක් හදනකොට අම්මා කොහොමද ඉන්නේ? නේද හැමදාම යුද්ධ දවසක ටීවී එක බලනවා එහාට ඇවිදිනවා මෙහාට ඇවිදිනවා එයි මගේ පුතා ඉන්නේ. මෙයාට තමයි ලිස්ට් එක එන්නේ. නැරිච්ච මිනිස්සු. ඒ පුතා කමාන්ඩෝස් වල. මුළු ප්ලාටුන් එකම ඉවර වුණා. එයායි බැටයි තව එක්කෙනෙක් තමයි බේරුනේ. එයාගේ කන හැෙන්නේ. මම මේවා කියලා නිකන් වෙලඳ වෙයි වැඩක් කරනවා නෙමෙයි. ඒ හැම දුකක්ම ඉවසගෙන හිටියේ. ජීවිතේ අවුරුදු 30ක් යුද්ධ කළා. ඒ 30ම මගේ මොනම දරුණු කාලේ. අපි මල්ලන් ඉස්කෝලේ ගිහිල්ලා ඔක්කොම කරලා හොඳට හදලා හැප්පෙන්න හොඳ දින ළම්ම ආරක්ෂා කරන්න හැම මිනිහටම උදව් වෙන්න පුළුවන් අවස්ථාවක තමන්ට පුළුවන් වචනෙන් හරි මිනිහෙකුට උදව් ගන්නත් එහෙමයි. ඉතින් එහෙම හොඳ නැත්තේ හැදිච්ච දරුවෝ මේ වගේ නිකන් අපරාධකාරයෝ වගේ ගාත් එකට මේවා දාලා අනේ මට දුකයි කියන ගෙදර බල්ලට ඔයිට වැඩි අපි සලකනවා. රුපියල් 50000 60000 කරනවා අපි ආරක්ෂා කරන බල්ලව අපි මේ ගෙදර ඉන්න බල්ලෝ දෙන්නේ. ඉතින් මගේ පුතාට එහෙම වුණේ එකගෙන මට නම් කියන්න දෙයක් නැහැ දෙයියෝ බුදු උගලට පාපයක් නෙමෙයි මේක. හැබැයි උගලට ලැබෙනවා. ලැබෙනකම් මම බලන්න. මම නැන්නත් කමන්නේ ඔයගොල්ලෝ ඔක්කොම සාක්ෂි මගේ දරුවට මේ කරන දේ ශානි අබේසේ කරලා මම යතනදිත් කිව්වා එයා එකපාරට කිව්වේ අනේ දේවත්වයෙන් සලකන්න ඕන මිනිස්සෙක් එයා ඉන්නකොට ඔය කුටුවේ අපිට වැඩක් කරගන්න බෑ ඒ නිසා එයාව ගෙමින් අයින් කරන්න ඒ කියන්නේ රටේ සේවය කරන මිනිහ අයින් කරලා ඒගොල්ලෝ බෑගෙන ඒගොල්ලෝ දැහැගන්න එහෙම නෑ මගේ දරුවෝ අම්මා කියන දේ රටම දන්නවා ඔය ඉතින් දැනගත්තට වැඩක් නෑ මේ පාලක කරන්නේ ඩයස්පෝරාවට මොනවාද? දැන් අල්ලගෙන යන්න කියන්නේ මම ඊට වැඩි දේවල් කිව්වා. ඩයස්පෝරා. අනේ පුතේ ඕගොල්ලන්ට පින් සිද්ධ වෙනවා. මගේ දරුවා වෙනුවෙන් මේ වගේ කියන්නේ පුතා. කියන්න මම ඇවිල්ලා ආවේ යට පුතාට මම නිතරම ටීවී එකේ දකිනවා. අපිට කරන්න බැරි දේ ඕගොල්ලෝ කරේ. ඒ නිසා පුතේ ඕගොල්ලන්ට දෙවි පිටයි බුදු සරණයි මේ දුක අම්මා කෙනෙක්ගේ දුක. වෙන කාගෙත් නෙමෙයි. 10 මාසයක් බඩේ තියාගෙන එළියට දාපු අම්මා මේ කියන්නේ. මට ඊට වැඩි දෙයක් කියන්න නෑ පුතේ. අද රැට මම කරුණත් නෑ.